මේ තියෙන පුතේ ඔය සම්පූර්ණ ඉඩමේ හැඩතලයේ ත්‍රිකෝණාකාර ඉඩමක් නම් පැහැදිලිද? ඉඩමක් නම් ඒ ඉඩම පුතේ අසුබ පළදින ඉඩමක් හැටියට තමයි අපි සලකන්නේ. පැහැදිලිද කියන දේ? හරිද? සමචතුරස්‍රාකාර හෝ ත්‍රිකෝණාශ්‍ර ඉඩමක් නම් පුතේ ඒක සුබ පළදින ඉඩමක් හැටියට තමයි අපි සලකන්නේ. වැඩේ පැහැදිලිද? හරි? ඔව් සර්. දැන් මේ මුළු ත්‍රිකෝණ ඉඩමේ ඔයාගේ මේ ගේ තියෙන කොටස මේ ගේ තියෙන කොටස ඔයා මේ වගේ මල් වැටකින් හෝ වෙනත් මොකක් හරි දෙයකින් වෙන් කරගත්තොත් පුතේ ඔයාගේ ගෙදර තියෙන්නේ කොයි වගේ මේ සුබ හැඩතලයක කොයි වගේ හැඩතලයකද හරි සමචතුරස්‍රාකාර හෝ ඍජුකෝණාශ්‍ර හැඩතලයක පැහැදිලි දෙන්නේ ගේ තියෙන්නේ ගේ මේක ASCII හදනවනම් පැහැදිලිද කියන්නේ වාට මේ ත්‍රිකෝණ ඉඩමේ දෝෂේ නැති වෙනවා මේක පැහැදිලිද කියපු කතාව ළමයින්ට ඔව් සර්. ඔව් සර්. පැහැදිලි සර්. පැහැදිලි. ආස්ති විද්‍යාවේ ඉඩම කියන්නේ අපේ ඉඩම කියන්නේ පුතේ ඔප්පුවේ ඉඩම. හරිද? ඔප්පුවේ වාටින අක්ෂරය හෝ අක්ෂර භාගය හෝ ඒක තමයි මොකද්ද පුතේ? අපි සාමාන්‍යයෙන් කියන ඉඩම. හැබැයි වාස්තු විද්‍යානුකූලව සලකන ඉඩම පුතේ ඔයා මොකක් හරි මායිමකින් යම් කිසි කොටසක් හරියට වෙන් කරොත් හරියට වෙන් කරොත් වෙන් කරොත් අන්නේ කොටස ඉඩමක් හැටියට සලකනවා. වැඩේ පැහැදිලිද? පැහැදිලි සර්. ඒ තුල ඉඩම් පහක් වෙන් කරොත්. හරිද? ඉඩම් පහක් වෙන් කරොත් පුතේ ඔයාගේ අක්ෂරය තුල ඔයා හරිද? ඒක අපි මොකද කරන්නේ පුතේ? ඔව් සර්. හරි. ඉඩමක් විදියට සලකනවා. පැහැදිලිද කියන්නේ? ඉඩමක් විදියට. ඒක ඔයාගේ ඔප්පුවේ තියෙනවාද නැද්ද? ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. තේරුණාද කියන්නේ? මේ හැඩතල කීපයකට යමු. පොඩි හැඩතල කීපයකට යමු හදා ගන්න ආකාරය. මේක පේනවද ළමයි? ඔව් සර්. මේ right. මේ තියෙන පුතේ හැඩතල කීපයක්. තේරුණාද කියන්නේ? කියන්නේ විෂම ඉඩම් වල කීපයක්. දැන් අපි තුන් මේකේ මෙන්න මේ වගේ ඇවිල්ලා මේ නිල් පාට තියෙන කහ පාට නිල් පාට එකේ අමුතු හැඩතලයක් වාගේ ඉඩමේ තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. නේද? එතකොට ඔයාලට මෙන්න මේ කහ පාටින් අපි වෙන් කරලා දිනවනේ මෙතන කොටසක්. මේ මගේ මේකේ අනේක පේනව නේද? ඊතලේ හරි අන්න කොටස පුතේ අපිට මෙන්න මේ කොටස පුතේ තුල ගේ හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ගේ තියෙන කොටස මායිමකින් වෙන් කර ගන්න පුළුවන්. තේරුණාද කියන්නේ? එතකොට පුතේ මේ සම්පූර්ණ ඉඩමේ මොන හැඩතලයේ තිබුණා. ඔයාගේ මේ ඉඩමේ හැඩතලය අපිට මේ විදිහට හදන්න. අපිට මේ වගේ මුල්ලක් තියෙන ඉඩමක් තියෙනවා කියලා. හරි. අපිට ඒ ඉඩමත් මේ කළුවෙන් අපි වෙන් කරලා තිනවා වගේ අපිට සම්පූර්ණ වෙන් කරගන්න පුළුවන්. පැහැදිලිද කියන කතාව? අපි තුන් මේ වගේ ඉඩමක් ඇවිල්ලා මේ යට එක බලන්න කොළයි රතුයි එක. ඒකේ මේ අපි රතු පාටින් වෙන් කරලා තියෙන වෙන් කරන්න ඕනි වෙන්න මේ කොටස වගේ අදහසක් ගන්න. තව පොඩ්ඩක් එහාට උනත් වෙන් කරන්න පුළුවන්. අපිට මේ කොටස වෙන් කරගෙන මෙහි ගේ හදන්න පුළුවන්. right? එතකොට පුතේ මේ අපි ජ්‍යොතිෂ වේදියෙක් වාස්තු වේදියෙක් උනම් පොඩි අලංකරණය හැකියාවක් අපි තුල තියෙන්න ඕන. අපි යාට උපදෙස් දෙනකොට. පැහැදිලිද කියන දේ? උපදෙස් දෙනකොට. ඒතර අපි හිතමු මේ ත්‍රිකෝණ ඉඩමට අපි එමු පොඩි අදහසක් ගන්න. මේ ත්‍රිකෝණ ඉඩමේ අපි හිතමු මේ රතු පාට තියෙන මෙන්න මේ පැත්තෙන් තමයි ඇතුල් වීම තියෙන්නේ. ඒතර අපිට කියන්න පුළුවන් මෙන්න මේ කොටස සම්පූර්ණ පහත් කරලා ඊටු කොටස් දෙක යම් මට්ටමක බැටියකින් උස්සල හෝ මොනවා හරි ලස්සන කට තියෙන ඉඩමක් අපිට ඕන නම් ඒ පුද්ගලයාට හදාගන්න උපදෙස් දෙන්න පුළුවන්. පැහැදිලිද කියන කතාව? හරි. උපදෙස් දීමේ හැකියාව තියෙනවා. මේ බලන්න. මෙන්න මෙතනින් නම් ඇතුල් වෙන්නේ අපිට මේක ඇතුල් වෙන එක ගේ හදන එක ටිකක් පහත් කරලා ඉතිරි කෑල් දෙක තරමක ඉස්සුවොත් මේ පැත්තෙන් මේක බැලුවම හරි ලස්සනයි. නේද? නිකන් මල් වැටක් දානවට වැඩිය. එහෙම නැත්නම් ලස්සන වෙන් කිරීමක් අපිට මේක තුල වෙන් කරන්න පුළුවන්. මේකේ තවත් මොන හරි ලස්සන දෙයක් කරන්න පුළුවන්. මෙතන තියෙන්න පුළුවන්. අපිට ඇවිල්ලා ඒ ඉඩමේ වෙනම කොටසක් ඔය දැන් සිමෙන්ති පුටු එහෙම තියෙනවනේ. තියෙනව නේද? සිමෙන්ති පුටු එළියේ තියෙන ඒවා නේද? ඒ වගේ ටිකක් මේ පැත්තේ යන්න පුළුවන්. ඒගොල්ලන්ට ඇවිල්ලා නිදහසේ කතා බහ කරමින් ඉන්න. එළියේ තියෙන ලස්සන තැනක් අපිට හදන්න පුළුවන්කම තියෙනවා නේද? හරි? පැහැදිලිද? ඒක පැහැදිලි නේද පුතේ? පැහැදිලි සර්. මේ රූප සරහන් වලින් එහාට මෙහාට බලන්න. පේනවද? පේනවද ඔයගලන්ට? ඔව් සර්. right. එහෙනම් මට වැඩි කරගෙන යන්න ලේසි මෙහෙම. alright. මේ ඉඩමේ හැඩතලය ගැන අපි කතා කරේ. හරි. ඊළඟ තැනට අපි යමු. හරි.
එකකින් එක අපි පිළිවෙලට යමු පුතා. හරි? දැන් ඊළඟට ඔයා බලන්න ඕනේ ඉඩමට ගියාට පස්සේ පුතේ එතකොට පුතේ අපි ලියා ගන්න සාමාන්‍යයෙන් විෂම භූමියක් කියන්නේ පුතේ මායිම් අක්‍රමවත් ලෙස පිටලා තියෙන භූමියක්. හරිද? ඒ වගේ භූමිවල පුතේ ඉන්න අය නිතර නීති ප්‍රශ්නවල ඒ නිවස් අතහැර යන්න හිතෙනවා, පාළු වෙනවා, ජීවිතයේ ප්‍රශ්න වැඩි වෙනවා, ඒගොල්ලන්ට දිගින් දිග කරදර එනවා. අන්නේ වගේ අපි ලියා ගන්න ඕනේ. හරි? ඊට පස්සේ පුතේ අපි ලියන්න ඕනේ දැන් චතුරස්‍ර භූමියක් නම් ඒ භූමියේ දියුණුව ඇති වෙනවා, වාසනාව ඇති වෙනවා, දිනෙන් දින ඒ පුද්ගලයෝ ඒගොල්ලන්ගේ ඉලක්ක සපුර ගන්නවා. දැන් අපි ත්‍රිකෝණ ඉඩමක් නම් පුතේ සාමාන්‍ය ත්‍රිකෝණ ඉඩමක ජීවත් වෙන කෙනෙක් පොඩක් නීති ප්‍රශ්න වලට මුහුණ දෙනවා වැඩි. හරිද? ඒ වගේ මේ පවුල තුලත් තියෙන ගැටුම්කාරී තත්ත්වයන් ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලන්ට විවිධ ආයුධ වලින් පොඩි පොඩි දේවල් වලින් කරදර සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඊළඟට ඔයා බලන්න ඕනේ ඉඩමට ගියාට පස්සේ පුතේ දැන් මේක අපි ලියා ගන්න ඕනේ පුතේ. දැන් මේ මම මේක දාන්න ඕනේ නිසා මේ අපි කාලේ අයින් කරන්න ඕනේ නැහැ. මේක දානවා කිව්ව නිසා දාන්න නැති. නැත්නම් අපි ලියා ගන්න ඕනේ විෂම භූමියක් නම් ඒ ඉඩමේ හරි. ඊට පස්සේ සාමාන්‍ය ත්‍රිකෝණ භූමියක් එහෙම නම් පුතේ ඒ ත්‍රිකෝණ භූමියේ ජීවත් වෙන අය විවිධ කරදර වලට ලක් වෙනවා. ඒගොල්ලන්ගේ සිතේ සතුට නැති වෙලා යනවා. නීතිමය ප්‍රශ්න ඇති වෙනවා. හරි. සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ ජීවිතයේ බලාපොරොත්තු වන ඉලක්ක වලට යන්න පුතේ අවශ්‍ය පාර කැපෙන්නේ නැහැ. ඒ පාර හැදුනත් පුතේ නිතරම බාධා කරදර ගොඩක් මැදින් තමයි ඒගොල්ලන්ට ඒ ගමන යාමේ හැකියාව ලැබෙන්නේ. හරි. එතකොට අපි ඒවා නෝට් එකක් හැටියට ඔයගොල්ලන්ට දෙනවා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් දිගින් ඉතා වැඩි පළලෙන් ඉතා අඩු ඉඩම් තියෙන්න පුළුවන් නේ පුතේ. දිගෙන් ඉතා වැඩි පළලෙන් ඉතා අඩු ඉඩම් තියෙන්න පුළුවන් නේද? අන්න ඒ වගේ ඉඩම් වල පුතේ වෙසෙන අයගේ ජීවිතේ ලොකු වේගවත් සාර්ථක බවක් පෙන්වන්නේ නැහැ. නමුත් යම් සාර්ථක බවක් පෙන්වනවා සම මට්ටමේ ජීවිතය ගෙවාගෙන යන්න හැකියාව. ලොකු දියුණුවකුත් නැහැ, ලොකු ගැටලුවකුත් නැහැ, ලොකු සාම්‍යයකුත් නැහැ, ලොකු ප්‍රීතියකුත් නැහැ. කට්ටිය අතර ලොකු හැඳීමකුත් නැහැ. අන්න ඒ වගේ මධ්‍යම මට්ටමේ ඒගොල්ලන්ට ඒක පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. හරි. අන්න ඒ වගේ. දැන් අපි ඒ වගේ ඔයගොල්ලන්ට භූමි වර්ග කීපයක් ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට ඔයගොල්ලන්ට ඒක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒ වගේම පුතේ ඊළඟට අපි මේ ගෙදර දින හරි මතුපිට පෘෂ්ඨය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මතුපිට පෘෂ්ඨය ඒකේ හැඩය. දැන් අපි මේ කතා කරේ ඉඩමකට ගියාම ඒකේ අපිට තියෙන වටේ තියෙන හැඩය කොටුද කොහොමද කින්දමන්ද කියන හැඩය පිළිබඳව තමයි අපි කතා කරේ. පැහැදිලිද කියන්නේ? අපි කතා කරේ ඒක පිළිබඳව. ඊට පස්සේ පුතේ අපි ඒකේ තියෙන මතුපිට පිහිටීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. හරි? උඩ කොහොමද පිහිටලා තියෙන්නේ? දැන් මැද හතරැස් වෙලා උස් වෙලා තිනවා නම් හරිද? ආසනයක් බඳු මට්ටමේ තියෙනවා නම් එහෙම පිහිටලා තිනවා නම් ඒ ඉඩම හරි වාසනාවන්ත ඉඩමක්. වැඩි පැහැදිලිද ඔයගලන්ට කියන දේ? දැන් මැද හතරැස් වෙලා උස්ව පිහිටලා තිනවා නම් ඒ ඉඩම හරි වාසනාවන්ත ඉඩමක්. හරිද? දැන් අර වක්‍රාකාරව හැම පැත්තටම මේ දෑවුම් විහිදිලා තිනවා වගේ ඉඩමක් නම් හරි ඒ ඉඩම තරමක අසුබ පළ දෙන ඉඩමක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ ඉඩම් වල හැඩතල කීපයක් තියෙනවා. හරි? තේරුණාද කියන්නේ? ළමයි ඇහෙනවද මාව? ඔව් සර් ඇහෙනවා. දැන් ඔය ලෑන්ඩ් සේල් වල එහෙම තියෙන්නේ පුතේ. ගියාම අර හරියට ඍජු කෝණාශ්‍ර හරි සමචතුරස්‍ර හරි වෙන විදියට අරගෙන පොළොව සම මට්ටමේ තියනව නේද? ඒගොල්ලන් හැම වෙලෙම පොළොව සම මට්ටමේ තියන්න උත්සාහ කරනව නේද? ඒ තියෙන පුතේ ඉඩම් වල හරියට මේ අපි කියනවා මේ සුබඵල ලබා දෙනවා. ඒගොල්ලන් ජීවිතයේ බලාපොරොත්තු වෙන හරි ඉලක්ක ඒගොල්ලන්ට පහසුවෙන් මේ සපුරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ජීවිතයේ ඒගොල්ලන් බලාපොරොත්තු නොවුන වාසනාවන් වලට හේතු සාධක වෙනවා.
හරි. ඒ වගේ ඒ ඉඩමක මතු පිට පිහිටීම අනුව ඉඩමක මතු පිට පිහිටීම අනුවත් පුතේ අපිට සුභ අසුභ ඵල උදා වෙනවා. ඒතකොට මම ඔයගලන්ට මේ ඉන්න ළමයි ටික මට මැසේජ් එකක් දාන්න මම ඒගොල්ලන්ට ඒක කමන්ට පුද්ගලිකව WhatsApp එකට ලැබෙන්න සලස්වනවා. මෙන්න මේ හැඩතලයේ සුභයි මෙන්න මේ මතු පිට පිහිටීම සුභයි. ඒතකොට පුතේ දැන් මතු පිට පිහිටීම සුභයි. දැන් හරි කන්දක ගේ තියෙන්නේ. හරි අපිට තියෙනවා අක්කර දෙකක් විතර. හරි කන්දක ගේ තියෙන්නේ. ඒතකොට අසුභ පිහිටීමකට තමයි මේ ගේ පිහිටලා තියෙන්නේ. හරි දැන් අපි අක්කරේම සමතලා කරන්න බෑනේ. එතකොට මොකද්ද කරන්නේ? ඉඩමක් වෙන් කරගන්නවා. ඒ ගේ තියෙන කොටස තුල අපි නව ඉඩමක් නිර්මාණය කරගන්නවා. ඒ අක්කරය තුල ගේ තියෙන කොටසත් අහුවෙන්න නව ඉඩමක් සුභ හැඩතලයකට මොකද කරන්නේ? හදාගන්න. ඒ වගේම සුභ මතු පිට පිහිටීමක් හරි ඊළඟ සරණයි සුභ මතු පිට පිහිටීමක් පිහිටන විදිහට අපිට ඒ කොටස නිර්මාණය කර ගැනීමේ හැකියාව දිනවා. හදපු ගයක් තියෙනවනම් ඒත් අපිට ඒක වෙන් කරලා හදා ගැනීමේ හැකියාව අප සතු වෙනවා. පැහැදිලි නේද කියන කතාව? හරි? ඔව් සර්. එතකොට ඒ ඉඩමේ මතු පිට පිහිටීම පිළිබඳව තියෙන ටිකක් හැඩතල පිහිටීම පිළිබඳව තියෙන ටිකත් මම ඔයගලන්ට දාන්නම්. හරි? එතකොට සර් වෙන් කරනවා කියන්නේ මේ මායිම කියන ඒ කියන්නේ වැටක් ගන්නකද පැහැදිලි නෑ වගේ කතාව. ඒක වෙන් කර ගන්නවා කියන්නේ ඒ කියන්නේ වැටක් ගහලා ඉතින් කියනකොට ඔයා කියන එක දැන්ද ලොකුනේ. නෑ දැන් ටිකක් වෙලා නැති තිය මට ඒක තේරුන්නේ එහෙම එකක්. ඒක තමයි යා මුල ඉන්නකොට පැහැදිලි කරන වෙලාවෙ ඉඳලා නැහැ. හරි? ඒක අපිට මල් වැටකින් වෙන් කරගන්න පුළුවන්, තාප්පකින් වෙන් කරගන්න පුළුවන්, අපිට වෙන් කරගන්නා පහසු ක්‍රමයකට වෙන් කරගන්න පුළුවන්. හරි? ඒක වෙන් කරගන්නා විදිය පිළිබඳව රූප සටහනක මම පෙන්නුවා. හරි? තව ගැටලු දුන්නොත් මට කෝල් එකක් ගන්න. හරි? ඊට පස්සේ පසෙහි ස්වභාවය. හරි? දැන් පසක් ගත්තට පස්සේ පුතේ බොඩලු මිශ්‍ර වෙලා සමහර අර කිරි පාට උරු පස් ඇති ඉඳන් අර තනින් තන අගල් දෝනා සහිත ඉඳන් පොළොව ගැඹුරු ඇතුලෙන් උල්පත් මතු වෙනවා නම් ඉඩමස්සේ ඒ ඉඩම සුබදායි වෙන්නේ නැහැ නේද? ඊයේ කලිත රැස් වෙනවා නම් ඒක සුබදායි වෙන්නේ නැහැ. තේරුණාද කියන්නේ? දැන් මේ මෙතන පොළොව අස්සේ පුතේ තියෙනවා නම් පොඩි කුහර වගේ දේවල් එතන නායයාමයේ සහ ඒ ඉඩම බැහිීමේ හැකියාවක් තියනවද නැද්ද? තියෙනවා. ඒතකොට ඒ වගේ ඉඩම් සුදුසු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කළු පැහැති, ලේ පැහැති, පාට පස් තියෙන ඉඩම්, මැටි වැලි හොඳින් මිශ්‍ර වෙන ඉඩම්. මොකද මිශ්‍ර වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ ඉඩම් හොඳයි. දැන් කළු හුඹස්සෙන් බැඳුනම අපි කියනව නේද? නයි හුඹස් කළු හුඹස් බැඳුනම අපි මොකද්ද කියන්නේ? ඒක අසුබදායි විදියට අපි සලකනවා. අසුබයක් ඇති වෙනවා කියලා අපි සලකනවා. දැන් අපේ ඉඩම තුල ලොකු ගස් නෑ මුකුත්. පැහැදිලිද කියන්නේ? ඒ වුණාට ලොකු මුල් උඩට මතුවලා තියෙනවා. හරිද? එහෙම නැත්නම් ලොකු මුල් මතුවෙච්ච ලක්ෂණ පුංචි ලක්ෂණ උඩට මතුවලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ මුල් කැපුවත් පුතේ අපි අත්තිවනමක් දාලා එඩිට් කරගෙන යනකොට ඒවා බහින්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි දැන් අපිට කොන්ක්‍රීට් තාක්ෂණය තියෙන නිසා හරි අපිට සමහරට ඕන අගලක ඕන දෝනාවක ශක්තිමත්ව නිවසක් සදා ගැනීමේ අපහසුයක් වෙන්නේත් නැහැ. පැහැදිලිද කියන කතාව? හරි? මේකේ ප්‍රධානම කාරණාව තමයි පුතේ නිවසේ ශක්තිය. අපි හදන නිවසේ ශක්තිය හීන වී. පැහැදිලිද කියන්නේ? දැන් අපි සාමාන්‍ය පැරණි තාක්ෂණයේ ඔස්සේ ඔය තිබුණ ගෙවල් හදන මැටි තාක්ෂණයේ ඔස්සේ අර මේ ගියක් හදනකොට අගල් සහිත ස්ථානයක් වුණොත් පොඩ්ඩක් හරි දැස්සොත් ටක් ගාලා කඩාගෙන ගිහින් වැටෙන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ? හරි? වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. හරි? ප්‍රමාණය වැඩි. ඒ නිසා දැන් අපිට තියෙන තාක්ෂණය හොඳයි. තාක්ෂණය හොඳයි නම් තාක්ෂණයට අනුව එතන ගියක් හදන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැතුව එහෙනම් අර කියන්නා වූ පොළවේ මතුපිට පීරීමේ ප්‍රශ්නය අපිට ලොකුවට බලපාන්නේ නැහැ. මේ මතුපිට පීරීම ගැන එහෙම කතා කරා. හරි? මතුපිට පීරීම ගැන එහෙම කතා කරා. හරි? ඉඩමේ බෑවුම අනුව. හරි? ඉඩමේ බෑවුම අනුව. ඊළඟට අපි කතා කරන්න ඕනේ ඉඩමේ බෑවුම. දැන් එක එක දිශාවට බෑවුම් තියෙන්න පුළුවන් නේද? වාගේ ඉඩමේ බෑවුම තව දිශාවකට එන්න පුළුවන්. අනිත් කෙනාගේ ඉඩමේ බෑවුම තවත් දිශාවකට ගියා
හැකි නේද? හරි. එක එක්කෙනාගේ ඉඩමේ බෑවුම් දිශාවකට වෙන්න පුළුවන්. ඒතොර අපිට ගැටලුවක් තියෙනවා දැන් මේ බෑවුම තියෙන දිශාව අසුබයි නම් ඒක අපි කොහොමද හදාගන්නේ? හරි. ඊළඟට ඉඩමේ බෑවුම පිහිටීම අනුව පුතේ සුභ අසුභ නිර්මාණය වෙනවා. පැහැදිලි නේද කියන දේ? සුභ අසුභ නිර්මාණය වෙනවා. එතකොට පුතේ දැන් බෑවුම නැගිනහිර පැත්තට වගේ තියෙනවා නම් දැන් මේක මතක තියාගන්න පුතේ. මේකෙදී හරි දැන් කීපයක අදහස් කීපයක් තියෙනවා. දැන් කීපයක අදහස් කීපයක් තියෙනවා. හරිද? ඒ අදහස් අපි එකින් එක ගලපන ගමන් අපි පොදුවේ ටිකක් ගිහිල්ලා අපි ඊට පස්සේ ඒකට ප්‍රතිවිරුද්ධව තියෙන තවත් අදහස් මොනවාද කියන එක කතා කරලා මේකේ ගැලපෙන්නේම මොකක්ද කියන එක අපි අවසානයේ කතා කරනවා. පැහැදිලිද කියන කතාව? හරි? එහෙම තමයි ඒක කරන්නේ. ඒතකොට එක කෑල්ලක් කිව්ව ගමන් ඒ කෑල්ල අල්ලගන්න එපා. පැහැදිලිද කියන කතාව? තමයි. ඒතර නම් මේක මෙතන එහෙම වෙන්නේ කොහොමද? එහෙම අදහගන්න බෑ. මොකද මේක වටා විහිදෙන සහ විවිධ මත මොනවද? ඒ මත එක්ක බැඳෙන ඒවා මොනවද කියන එක අපි අංග සම්පූර්ණ කතා කරනවා. දිශාගත කිරීමෙත් එහෙමයි. දැන් සමහරක් කාලේ දිශාගත කිරීමේදී පුතේ අපි කියන දිශාව තවත් වෙනකන් සුබයි කියලා තියෙන්න පුළුවන්. හරිද? අපි මේ අසුබයි කියලා තියෙන එක සුබයි කියපු එකක් නැවත කියනවා. අසුබයි කියපු එකක් නැවත කියනවා. ඊට පස්සේ අපි කියනවා මේ දෙකේ සුබ වෙන්නේ මොකද්ද කියලා. එතකොට ඒ කොටස අංග සම්පූර්ණ වෙනකන් ඒක පිළිබඳ එකපාර තීරණ ගන්න එපා. ඒක ඔස්සේ ඉවර වෙන අතරතුර කියනවා මේක සුබයි මේක අසුබයි කියන එක අපි කියනවා. හරි? එතකොට පුතේ දැන් බෑවුමක් නැගිනහිර පැත්තට තියෙනවා නම් අපි කියනවා හරිද? ධන සම්පත්තිය ලැබෙනවා වාසනාවන්තයි. ඒවනම් පොඩ්ඩක් දාගන්නකො පුතේ පොඩ්ඩක්. හරි? රූටි සටහන. මොකද මේකේ මත දෙකක් ගැන කතා කරනවා මම ඉස්සරහට ඒකයි. හරි? නැත්නම් මේක කියලා අනික කියනකොට පැටලෙනවා. හරි? පොඩක් අදහස ලියා ගන්නවද ළමයි? හරි? ලියා ගන්න. ඔව්. මොකද මේකේ අදහස් දෙකක් උගන්වනවා මම ඉස්සරහදී උගන්වන්නම්. මේක දාගන්නකො බෑවුම පිහිටීම අනුව සුබ ඵල හෝ අසුබ ඵල. නැගිනිර දිශාවට බෑවුම් වේනම්. එක කියලා දාගන්න. නැගිනිර දිශාවට බෑවුම් වේනම්. ධන සම්පත් හිමිවන අතර වාසනාව නොසිතූ ආකාරයට උදා වේ. වාසනාව නොසිතූ ආකාරයට උදා වේ. රැකී ආරක්ෂා දියුණු වීම පෞල් පසුබිම තුල සමගිය සතුට ඇතිවීම පෞල් පසුබිම තුල සමගිය සතුට ඇතිවීම සමාජය තුල පිළිගන්නා පුද්ගලයන් බවට පත්වීම මේ කියන වාසනාවන්ත පිහිටීම් මේ ඉඩම තුල අපිට ලැබෙනවා. එතකොට ගිනිකොන පැත්තට ඒ ඉඩමේ බෑවුම තියෙනවා නම් ලියාගන්න. බෑවුම තියෙනවා නම්. ඒ කියන්නේ නිතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙනව නිවැසියන් අතර. හරි? නිතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙනවා. හැම වෙලේම මේ ඇවිලෙන ස්වභාවයෙන් යුක්ත අය තමයි මේ නිවස තුල ඉන්නේ. ප්‍රශ්න ඇවිලෙන ස්වභාවයෙන් යුක්ත අය තමයි මේ නිවස තුල ඉන්නේ. හැම වෙලේම. හරි? එතකොට ඇවිලෙන ස්වභාවයෙන් යුක්ත අය තමයි ඉන්නේ. එතකොට හරිද? බොහෝ වෙලාවට ඔය දැන් අර ශරීරයේ විසෙන් නැතිවෙන දේවල් සතුන්ගෙන් නැතිවන හානි, ඒතර වස විසෙන් ඇතිවන හානි, මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කටුවට දාගන්න. හරි? වස විසින් වන සිදුවන හානි. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. කටුවට දාගන්න. ඔයගොල්ලන්ට PDF එකක් එනවා ඉස්සරහට. කටුවට දාගන්න. හරි? එතකොට
අනිත් දේ තමයි මේ මෙවැනි අය සමාජයේ එක්කත් ගැටුම් ඇති කරනවා. කියන්නේ සමාජීය වශයෙන් පීඩාවටපත් වෙනවා. සමාජීය මිනිසුන්ගෙන් පීඩාවටපත් වෙනවා. ඊළඟට බෑවුම දකුණු දෙසට නම් දකුණු දිශාවට නම් බෑවුම් වෙලා තියෙන්නේ. කියන්නේ දරුණු රෝගවලට, දරුණු අනුතුරු වලට, දරුණු රෝගවලට, දරුණු අනුතුරු වලට, හරි දැඩි නීතිමය ප්‍රශ්නවලට, අකල් මරණ වලට උනත් හේතු සාධක වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. සටහන කෙටියෙන් දාගන්නව නේද ළමයි මම කියනකොට? ඔව් සර්. ඒව ලේසිනේ පැටව. මම කියනකොට මෙහෙම දාගත්තා නම් හරි. ලේසිනේ පැටව අපි දාගමු එහෙම ඈ. හරි සර්. හරි. බෑවම නිරිත පැත්තට නම් ඒ කියන්නේ විශේෂයෙන්ම ධනහානි වලට තමයි හේතු සාධක වෙන්නේ. ධනහානි වලට. ඕගොල්ලන්ගේ තැම්පත් ධනය නැති වෙන්න පුළුවන්. හරිද? අවාසනාව ලං වෙන්න පුළුවන්. ධනය නැති වෙන්න පුළුවන්, අවාසනාව නැති වෙන්න පුළුවන්. දියුණුව ලබා ගැනීම බොහෝ අපහසු වෙන්න පුළුවන්. දැන් යම් කිසි පැත්තකින් දියුණු වෙලා එතෙන්ට ආවා. හරිද? ඒක විනාශය දක්වා ගමන් කරන්න පුළුවන් ඉඩකඩ ඒ නිවස තුල ඒ ඉඩම තුල පවතිනවා. ලියාගත්තම සටහන් කරගත්තා කියන්න. හරි සර්. හරි සර්. බටහිර පැත්තට නම් බොහෝ වෙලාවට දරුවන්ට තමයි විනාශය ගෙනා දෙන්නේ. දරුවන්ට තමයි ගැටලු ඇති කරන්නේ. හරි? ඒ කියන්නේ දරුවන්ගේ දියුණුව නැති වෙනවා, දරුවන්ගේ කියන්නේ අධ්‍යාපනයට ගැටලු ඇති වෙනවා අන්න ඒ වගේ. දරුවන්ට තමයි බලපාන්නේ බටහිර දෙසට බෑවුම තියනවනම්. සර් දකුණ මග ඇරුණා නේද? ඒ දකුණ තිබුණේ. දකුණ තිබුණේ ඔයගොල්ලන්ට. නෑ නේද? ඒ දරුණු අපල ඇති කරනවා කියලා කිව්වේ. කිව්වා සර් කිව්වා. ඔව් අපල ඇති කරනවා. දැන් ඊසාන පැත්තට නම් බයම කිව්වේ නෑ නේද? බයම කිව්වේ නෑ නේද? හරි? නෑ සර්. නෑ සර්. ඔව්. වයඹ නම් සාමාන්‍යයෙන් මිශ්‍ර ඵල ලබා දෙනවා. හරි? කියන්නේ ලොකු දියුණුවක් නැති වුණත් යම් දියුණුවක් ලබන්න පුළුවන්. හරි? ලොකු දියුණුවක් නැති වුණත් යම් දියුණුවක් ලබන්න පුළුවන්. අර අනවශ්‍ය ලෙස කරදර බාධක ඇතිවීම තරමක් අඩුයි. අනවශ්‍ය ලෙස කරදර බාධක ඇතිවීම තරමක් අඩුයි. හරි? මිශ්‍ර ඵලයක් තමයි ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. මිශ්‍ර ඵලයක්. බෑවුම ඊසාන දෙසට නම් ඊසාන පැත්තට නම් තියෙන්නේ ඉගෙනීමෙන් දියුණුව ලැබෙනවා. එතකොට බුද්ධි වර්ධනය වීම සිද්ධ වෙනවා. හරි? ඒ වගේම ධන වර්ධනය වාසනාවත් ලැබීමේ වාග්ය තියෙනවා. උතුරු දිශාවට නම් හරි? හොඳ වාසනාවන්ත පිහිටි. හරි? වාසනාව ලැබෙනවා. එතකොට ඉතින් ඒක ASCII කියන්න ඕනේ නැහනේ. ඉගෙනීම අරක මේක කියලා. එතකොට ඒක යහපත් කියලා දාගන්න. හරි? යහපත් කියලා දාගන්න. හරි? ඔන්න ඔය කාරණා ටික අපි බලනවා ගියාට පස්සේ. එළම් බලනවා ඉඩමට ගිහිල්ලා ඉඩමේ හැඩතලය කොහොමද?
හැබැයි පුතේ මෙන්න මේක මතක තියාගන්න. ලංකාවේ ඉන්න ජ්‍යොතිෂවේදීන් සහ වාස්තුවේදීන් ගත්තට පස්සේ ඒගොල්ලන් ඇතුළට ගිය ගමන් අර පුද්ගලයා නොමර මරනවා. හරි? නොමර මරනවා. ඒ පුද්ගලයාට පටන් ගත්ත තැන ඉඳලා මානසික වේදනාවන් ලබා දීමේ ප්‍රවණතාවය සහ ලබා දීමේ ස්වභාවය බොහොමයක්ගේ වැඩි. හරි? ඒ මනුස්සයා මේ කියන්නේ පීඩිත වෙලා බොහොම අමාරුවෙන් ජීවිතේ ඇති වුණාට පස්සේ තමයි අපි ළඟට එන්නේ. එතකොට අපි මේ දකින්න කාරණා දකින්න සැරයක් ගන්න නරකයි 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 ගාලා දැන් ගියපන්. වාගේ 60 තලේ නරකයි. වාගේ මතු පිටි පීඩීම නරකයි. වාගේ පසේ ස්වභාවය නරකයි. වාගේ බැවුම නරකයි. එහෙම අපි කියන්නේ නැහැ. තේරුණාද කියන්නේ? එහෙම අපි කියන්නේ අපි යාට කියනවා ඉන්න අපි අංග සම්පූර්ණ බලලා ඔයාට සමස්ත ප්‍රතිඵලයක් මොකද්ද? ලබා දෙන්න. අංග සම්පූර්ණ මේ කියන බලලා ඔයාට සමස්ත ප්‍රතිඵලයක් ලබා දෙන්නම් කියලා අපි ඒගොල්ලන්ගේ හිත තනසනවා. හිත තරන්නේ නැහැ. හරි? හිත තරන්නේ නැහැ. මොකද මේ මිනිස්සේ පීඩාවටපත් වෙලා දිනේ. ඊය කේන්ද්‍රය අරගෙන මට ඒ ළමයෙක් ඇවිල්ලා අහනවා මගෙන් සර් මගේ කේන්ද්‍රේ పూర్ව මේ කරුමක්කාර කේන්ද්‍රයක් කියලා කියනවා. අපි තැන් කියලා බලනවා මගේ කේන්ද්‍රේ කරුමක්කාර කේන්ද්‍රයක් කියලා කියනවා. ඒ ළමයා 90ක් මොකද වෙලා තියෙන්නේ පුතේ? හරි? මානසික වැටලා තියෙනවා. ඒ මානසික තැම්පත් වෙලා තියෙනවා මේ කතාව. හරි? අර බොහොම ප්‍රසිද්ධ ජෝතිෂවේදී තමයි කියන්නේ කරුමක්කාර කේන්ද්‍රය. ඒ කියනවද එහෙම? හරි? එහෙම කියන්නේ නැහැ. ඒ ඉඩමකට ගියා කියන්නේ මගේ ඉඩමට ඔයා එනවා. ඔයාගේ ඉඩමට මං එනවා. මගේ ඉඩමට ඔයා ඇවිල්ලා බලපුවම මේක මහා විනාශයකට දෙන මහා නරක අසුබ භූමියක් කිව්වොත් එකපාර ඔයාට යන්න දෙන්න තැනකුත් නැහැ. වාගේ දරුවන්ටත් අසුබයි, වාගේ නෝනට හානි සිද්ධ වෙනවා, වාගේ ජීවිතයට හානි සිද්ධ වෙනවා කිව්වොත් ඒ මිනිස්සයා වැටෙන තත්ත්වය මොකද්ද? ඒ මිනිස්සයා සම්පූර්ණම කර කියා ගන්න දෙයක් නේද? සුභ අසුභ කරගන්න විදියක් කිව්වොත් ඒ මිනිස්සයාට හිතා ගන්න බැරි මට්ටමට වැටෙනවා. මං කියන්නේ පැහැදිලිද? ඒ හන්ද වාගේ ගෙදරකට ගියාට පස්සේ ඉඩමක් බලන්න ගියාට පස්සේ යාර ගියා අහනවා චුට්ටක් ඉන්න මේක මාත්‍යා හදන්න පුළුවන්. හරි නෝන මේක හදන්න පුළුවන්. හරි මිස් මේක හදන්න පුළුවන්. හරි මේක පිළිවෙලට කරන්න ඕනේ. හැබැයි මුලින් ඉඳලා බලන්න නැතුව අපිට ඒකට උත්තරයක් දෙන්න බෑ කියලා මොකද කරන්නේ? අපි එකින් එක සටහන් කරගන්නවා කියහට තලේ. එමයි අපි ගෙනියන එක මේක පිළිවෙලට සටහන් කරගන්නවා. පැහැදිලිද මං කියන කතාව? හරි? ඔව් සර්. පිළිවෙලට සටහන් කරගන්නවා. එහෙම සටහන් කරගනිමින් තමයි අපි අවසානයේ උත්තර දෙන්නේ. දැන් ඉඩමක පාද බෙදීම. ඊළඟට දැන් මේ ටික ඔක්කොම බැලුවට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඉඩමේ පාද බෙදීමට යනවා. ඊළඟට ජෝතිෂවිද්‍යාව මොකද්ද කළ යුත්තේ? ඉඩමක මොකද පුතේ? පාද බෙදීම. පාද බෙදීම. එතකොට මේකෙදි පාද හතරක් පිළිබඳව අපි කතා කරනවා. ඉඩමක මොනවාද? පාද හතරක් පිළිබඳව කතා කරනවා. ලියා ගන්න. ඉඩමක පාද බෙදීම. ඉඩමක පාද බෙදීම. ඉඩමේ දිග අනේ අපි එහෙම ලියා ගන්න ඉඩමකේ පාද බෙදීම. පාද හතරකි. පාද හතරකි. එක ප්‍රේත පාදේ. එක ප්‍රේත පාදේ. දෙක මනුෂ්‍ය පාදේ. අයික. තුන දේව පාදේ. හතර බ්‍රහ්ම පාදේ. sorry ඉඩමක පාද හතරයි මොකද්ද පුතේ? പ്രേත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය, බ්‍රහ්ම පාදය. හරි? උත්තර දුන්නා මයික් එක ඔෆ් කරා. හරි? බ්‍රහ්ම පාදය. සාමාන්‍යයෙන් පුතේ මෙහෙම ලියන්න. പ്രേත පාදයේදී නිවාස ඉදිකරන ඒවා. හරිද? ලිං කනින ඒවා. අර ඔය බුදු මැදුරු ඒ වගේ අපේ පූජනීය ස්ථාන හදන්නේ නැහැ. හරි? ඒ වගේ අපේ හොඳ ස්ථාන හදන්නේ නැහැ. බුදු මැදුරු හදන්නේ නැහැ. ලියාගන්න പ്രേත පාදේ. හරිද? නිවාස ඉදිකරන්නේ නැහැ. හරිද? ලිං ආදිය
අපි කපන්නේ නැහැ. හැබැයි මම ඔයාට මේ පාඨමාලාව ඇස්සේ සිස්ටම් එකක් කියලා දෙනවා. പ്രേත පාදෙත් වැඩ වාගේ හදාගන්න විදිහ. പ്രേත ගතියක් නැතුව. හරි? එතකොට ඔයාලා තියෙන පොයින්ට් දෙකයි නම් පොයින්ට් දෙකේම ගේ හදාගන්න විදිහත් අපි ඉස්සරහට කතා කරනවා. හරි? මේ කියන්නේ පොදු කාරණා ටික කියන එක මනසේ තැම්පත් කරගන්න ළමයි. හරි? පොදු කාරණා ටික ගැන තමයි අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් පුතේ ඔගේ මනුෂ්‍ය දේව කියන පාද දෙක. මනුෂ්‍ය දේව දැන් අපි പ്രേත පාදයේ මොනවද කරන්න පුළුවන්? වැසිකිලි වලවල්, කැසිකිලි වලවල්. ඔය අපි කුණු දාන වලවල්. හරිද? එතකොට අපිට ගවමඩු වගේ දේවල් තියෙනවා නම් ඒවත් යොදා ගන්න පුළුවන්. බලු කුඩු එහෙම දාන්නත් පුළුවන් ඕනනම් පේට් එක හරි ගන්න කියලා. නේද? හරි. ඒක අවශ්‍ය කරන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ බ්‍රහ්මපාදේ. බ්‍රහ්මපාදේ. මනුෂ්‍ය පාදය හා දේව පාදය. ඒ දෙකේ පුතේ සාමාන්‍යයෙන් අපි අපේ සියලු ඉදිකිරීම් වලට අපි යොදා ගන්නවා. සියලු ඉදිකිරීම් වලට අපි ඒ දෙක යොදා ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. පාදේ දේව පාදේ අපිට ඕන දෙයකට යොදා ගන්න පුළුවන්. හරි. ඒක ඇටලුවක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ බ්‍රහ්මපාදයේ පුතේ සාමාන්‍යයෙන් ඉඩමේ පාරිශුද්ධ ස්ථාන හොඳටම සුද්ධව තියෙන ඕන ස්ථානය කියලා තමයි අපි හඳුන්වන්නේ. තේරුණාද කියන්නේ? බ්‍රහ්මපාදයේ කොහොමද පුතේ හඳුන්වන්නේ? ඉඩමේ පිරිසුදු ස්ථානය. හොඳට තියෙන ඕන ස්ථානයේ හැටියට තමයි අපි ඒක හඳුන්වන්නේ. හරි? එතකොට අපි සාමාන්‍යයෙන් එතන වැසිකිලි වලවල් හදන්නේ, කැසිකිලි වලවල් හදන්නේ, අපිරිසුදු කරන්නේ. හරි. එතන බොහොම පිරිසිදුව ඒ වගේම යහපත් ලෙස අපි ඒ කොටස පවත්වා ගන්න. හරි? පවත්වා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය විදිය. right? ඊළඟට ඒ ගොඩාක් දැන් අපි අර ඔය පුතේ ඔය දේව වන්දනා වලට අර මේ කොටස බලනවා ඈ. හරි? එමත් සටහන් කරගන්න. ඒ වගේ කොටස් වලටත් අපි බ්‍රහ්මපාදයේ භාවිතා කරනවා. මේ ලියන්න ඉදමක පාද බෙදීමේදී ක්‍රමවත් ඉදම් අක්‍රමවත් ඉදම් ලෙස ක්‍රමවත් ඉදම් අක්‍රමවත් ඉදම් ලෙස ඉඩම් වර්ග දෙකකට බෙදාගත යුතුයි. ඉඩම් වර්ග දෙකකට බෙදාගත යුතුයි. ක්‍රමවත් ඉඩම් අක්‍රමවත් ඉඩම් ලෙස ඉඩම් වර්ග දෙකකට බෙදාගත යුතුයි. හරි. දෙකකට බෙදාගත යුතුයි. හරි සර්. ක්‍රමවත් ආන් ප්‍රශ්න අහපු කෙනා ක්‍රමවත් ඉදමක පාද බෙදීම. ක්‍රමවත් ඉදමක පාද බෙදීම. ක්‍රමවත් ඉදම් කියන්නේ පුතේ මායින් ඒකාකාරීව පැවතිලා තියෙන ඉඩම්. මොනවාද? ත්‍රිකෝණාශ්‍ර ඉඩම් වෙන්න පුළුවන්, සමචතුරස්‍රාකාර ඉඩම් වෙන්න පුළුවන්. ඒවයි මායි හරි පිළිවෙලට පිළිදලා තියෙනවා. අක්‍රමවත් ඉඩම් කියන්නේ පුතේ මායි විෂමාකාරව පිළිදලා දිනවා, අරේ දිනවා, මේ දිනවා, කිසිම හැඩයක් නැහැ. අන්න ඒ වගේ ඉඩම්. පැහැදිලිනේ? හරි? තමයි. හරි. එතකොට ක්‍රමවත් ඉඩමක පාද බෙදීම කියලා ලියා ගන්න. දිග සහ පළල පැත්ත වෙන වෙනම කොටස් 7කට බෙදා ගන්න. වෙන වෙනම කොටස් 7කට බෙදා ගන්න.
මෙන්න මෙතෙන්ට ඇවිල්ලා එකක් මතක් කරනවා මම කොටස් 8කට බෙදෙන අවස්ථා හරි. එතකොට දිග සහ පළල වෙන වෙනින්ම 7කට බෙදන්න ඕනේ. හරිද? දිග පැත්ත 7කට බෙදෙනවා, පළල පැත්ත 7කට බෙදෙනවා. හරිද? දැන් අපි එක පොඩි අදහසක් ගමු ඉන්න බලන්න ඕගොල්ලන්ට රූප සටහනක් ලබා දිය හැකිද කියලා බලන්න ඒකට. ඒක ඕගොල්ලන් ඇඳ ගන්න ඕන. එහෙම කරමුකෝ අපි. හරි? ඕගොල්ලන් ක්‍රමවත් ඉදමක් කියලා පුතේ මෙන්න මෙහෙම කොටුවක් ඇඳගන්න. හරිද? ඉදම කියලා මේකට දාගන්න. පැහැදිලිද? පැහැදිලිද? හරි? එතකොට මේක මෙහෙම ඉදි ගහන්න. කොටස් 7කට. කොහමද? කොටස් 7කට. හරි? හරි 7කට. පැහැදිලිද? හරිද? ඊට පස්සේ පුතේ මේකම මේ පැත්තට බෙදන්න කීයද? කොටස් 7කට. මෙන්න මෙහෙම ඇඳ ගන්න. හරියට ලස්සනට. ක්‍රමවාදීදම පාද වේදීම කියලා තමන්ගේ පොතේ ලස්සනට ඇඳ ගන්න. හරි ළමයි ඇඳගත්තද? හරි. ඔව් සර්. ඔව් සර්. ඊට පස්සේ පුතේ දැන් මේක මතක තියාගන්න පුතේ මේකේ සමහර තැන්වල කොටස් 8කට බෙදන්න කියලා තියෙනවා. සමහර තැන්වල කොටස් 7කට බෙදන්න කියලා තියෙනවා. පැහැදිලිද කියන්නේ? අපි දැන්ට 4 බෙදලා ඉගෙන ගමු. පස්සේ මේ දෙක සංසන්දනය කරලා මොකක්ද හරි මොකක්ද වැරදි කියන එක අපි ඉස්සරහට කතා කරමු. හරි? හරිද? අංක සම්පූර්ණ දැනුමක් ගන්න එපා. එතකොට පුතේ මෙන්න මේ වාගේ ඊටම මේ වගේ කැලි ටිකකට බෙදෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ වටේම කොටස තියෙනව නේද? ඒක වෙන පෑනකින් පාට කරන්න. මෙන්න මේ විදියට. පාට. එනවා පාට කරගෙන යන්න. ඊගොම පාට කරගෙන යන්න. හරිනේ? වටේ කොටේ. හරිද පුතේ? ඉමින් ලස්සනට පාට කරගන්න. මම ගානට කරගන්න බැරි. හරිද ළමයි? අපේ දේවාසික ළමයි ඉන්නවා කියලා ගන්නයි. හරි? ඒ ළමයි මම පොඩ්ඩක් එහාට මෙහාට යනකොට වෙන වැඩ කරනවා. හරි? ඇඳගත්තද ළමයි? හරි? හරි සර්. හරිද? ඊට පස්සේ ඒක ප්‍රේතපාදය කියලා ලියා ගන්න. මේ ලකුණු වෙන එක ප්‍රේතපාදය කියලා ලියා ගන්න. ඒ කියන්නේ මේම 7කට බෙදුවම එහෙම වටේටම තියෙන කොටස මොකද්ද? ප්‍රේතපාදයට යනවා. ඔයගොල්ලෝ. හරි? ඊට පස්සේ මේ මැද කොටස තියෙනවානේ. ඒක වෙනම පාටකින්. ආයි මේ මැද රවුම එහෙම වෙනම පාටකින් ලකුණු කරගන්න. පාට තුනකින් පෑන් තියෙනව නේද හැමෝම ළඟම? හරි? ලකුණු කරගන්න. හරි? ඊට පස්සේ තියෙන ඇතුලේ පාට වෙනම පාටකින් ලකුණු කරගන්න. හරිනේ? පස්සේ මැද කොටුව මෙන්න මෙහෙම පාට කරගන්න. හරි ඔක ලස්සනට ඇඳ ගන්න. එක ප්‍රේතපාදයේ දාන්න. මේ දෙවිනියට ආපු එක ඒක මනුෂ්‍ය පාදයේ දාන්න. අනිත් එක
යට ඊළඟට වෙන පිළිවෙල දේවපාදයේ දාලා මැද තනි කොටුව තමයි හරියද? සියලු දෙනාම ඇදගත්තද හරියට? සර් මැද කොට ටික අයිස් පොඩ්ඩක් කියනවද සර්? මොකද්ද? මැද කොටුව ගැන පොඩ්ඩක් කියන්නකෝ. අනි කොටුව. මැද කොට ටික අයිස් කියනවද සර්? කොටු ටික ආයි කියන්නේ කියලාද කියන්නේ? ඔව් මැද කොට ටික. හරි මේ පළවෙනි එක මොකද්ද? මෙහෙම වටේට ලකුණුනේ මේක പ്രേතපාදය. හරිද? ඊළඟට ලකුණු වෙනානේ කොටසක්. ඒක මනුෂ්‍ය පාදය. ඊළඟට ලකුණු වෙනානේ කොටසක්. ඒක දේවපාදය. ඊළඟට බ්‍රහ්ම පාදය. හරි නේද පැටව? හරි? හරි. තේරුම් නැති අය මට මැසේජ් එකක් දාන්න. අපි ඔයගොල්ලන් එකතු කරලා ගෲප් එකක් හදනවා. ඔයගොල්ලන්ගේ වෙනම අපි විස්තර අරගෙන ඒ ගෲප් එකට රූප සටහන් සහ මේවා දාන්න. එහෙම හොඳයි නේද? හරි? ඒ ගෲප් එකට දානවා රූප සටහන් දාලා ටියුට් එකේ ටික දාන්න. හරි? ඔයගොල්ලන් ඒ නම්බර් එක කියලා දෙන්න මට. දාන නම්බර් එකක් දුන්නා නේද? දුන්නා නේද? ආයි කියන්න සර් ඒක. උන්නස අපි හෙට දාන්නත් ඒක. නෑ අන්න ඒක ඔයගොල්ලන්ගේ නම් ටික දාන්න. මේ ඉන්න 86 දෙනා 85 දෙනාද නේද? ඉන්න ගාන දාන්න. එතකොට ඔයගොල්ලන්ගේ ගෲප් එකක් අපි හදනවා. හරිද? ඒ ගෲප් එකට මේවා ලකුණු කරලා රූප සටහන් විවිධ රූප සටහන් යොමු කරලා උදව්වක් කරන්නද ඔයගොල්ලන්ට? හරි? හා සර්. ගොඩක් පිං සර්. නම්බර එක සර් ආයි කියනවා. ඒකේ ඔයගොල්ලන්ට chat group එකක් හදලා දෙන්න. ඕගොල්ලන්ට එන ප්‍රශ්නය වාස්තු ප්‍රශ්නය ඒක ASCII chat කරන්න. හරි? එතකොට පන්ති ආපු අයට ඒ වෙලාවේ නොතේරුණු ප්‍රශ්නයක් හරි අහුන්නේ නැති එකක් තියෙනවා නම් group එක open තියන්නම් පැය 6ක් වගේ. ඒක තුල ඔයගොල්ලන්ට chat කරගන්න. එහෙමදයිනේ? අපි රූප සටහන් එකට දෙන්නම්. හොඳයි සර්. ඔයාලට මම chat group එකක් open කරලා දෙන්නම්. ඊට පස්සේ ඒකට මේවයි රූප සටහන් ලස්සනට අපේ තියෙනවා රූප සටහන්. මේකේ දාත හැකි අපිට. ඊට වැඩිය ලේසි අපි රූප සටහන දෙන්නම් ඔයගොල්ලන්ට print out එකක් හරි ගන්න. හරි? එතකොට වාස්තු කරුණු අපි ඒකට හැඩතලවල වල සුභාසුභ මතුපිට පිටීමේ සුභාසුභ අපි ඔයගොල්ලන්ට දාන්න ඕනි මොන හරි කාරණා තියෙනවා නම් ඒක අපි ඒ group එකට දාන්නම්. ඒක බලලා ලියා ගන්න. ඒක කාලය ඉතුරු කරගත හැකියි. හරි? ඊළඟට මේක පැහැදිලිද පුතා? මේක පැහැදිලිද? පැහැදිලිද? ඔව්. ඒතකොට සාමාන්‍යයෙන් කියන්නේ පුතේ හරි මෙන්න මේ പ്രേතපාදය කියලා කියන කොටස අත්හල යුතුයි කියලා. සාමාන්‍යයෙන් අපි නිවසක් හදන්න ගියා අපිට අඩි 7මාරක් අඩි මෙච්චරක් තියන්න කියලා එනවා නේද? ඈ මෙච්චරක් අතාරින්න ප්ලෑන් එකක් පාස් කරගන්න ගියාමත් එහෙම දිනව නේද? හරි? එතකොට පුතේ සාමාන්‍යයෙන් අපි මේ කොටස අත්හරින්න ඕනි කියන එක තමයි කියන්නේ. පැහැදිලිද කියන්නේ? ඊට පස්සේ මෙන්න මේ මනුෂ්‍ය පාද සහ දේව පාද කියන එක තුල ඉස්සර ලොකු ඉඩන්නේ පුතේ තිබුණේ පොඩි ඉඩක් නෙවෙයි. ඉස්සර තිබුණේ කොහමද? ලොකු ඉඩක්. දැන් අපිට තියෙන එකේ පුතේ දැන් ගෙයල් හදන්න එපා කියන්නේ අත්හරින්න කියන්නේ പ്രേත පාදයයි හරිද? බ්‍රහ්ම පාදයයි. දැන් අපිට තියෙන ඉඩම් වල සයිස් එකට ওই දෙක ඇතරියොත් ඇඳක් විතර ගයක් හදාගන්න ඉන්නේ උඩට වෙනකම්. ඇයි ඈ? ඉඩ නැහැ. පොඩි ඉඩම් තියෙන්නේ. ඈ? චූටි ගයක් මෙහෙම ඇයි මේක මැදට ගන්නත් බෑනේ. චූටි ගයක් මෙහෙම හදාගත්තයි උඩට. නේද? හා? දැන් ඔයගලන්ට ක්‍රමයක් කියලා දෙනවා පුතේ මේ පාඨමාලාව අවසානයේ. හරි? මේ പ്രേත පාදයක්, මේ බ්‍රහ්ම පාදයක්, මේ කියන සියලු පාදයන් නිවස අස්සට අරගෙන නිවස හදන්න හානි සිද්ධ නොවන ආකාරයට. මොනවාද? හානි සිද්ධ නොවන ආකාරයට. හරි. ඒක මතක තියාගන්න. දැන්ට ඔයා පොදු කතාව මතක තියාගන්න. මොකද්ද පොදු කතාව? පොදු කතාව මොකද්ද? හරි? මෙන්න මේ പ്രേත පාදය කියන එක අත්හරින්න ඕන.
ඒ වගේම මේ බ්‍රහ්මපාදය කියන එක අත්හරින්න ඕන. හරි. මේ දේවපාද සහ මනුස්සපාද කියන එක තුල හරි නිවාස තැනීම කරන්න ඕනේ. ඔය මැද මිදුල එහෙම හැදුනේ මේවත් එක්ක. හරි. එතකොට මැද කොටස මුකුත් හදන්න නැතුව ශක්තිය එහෙම පල්ලෙහාට එන්න පුළුවන් කියන දේ නේද? දැන් හදන ගෙවල්ලක් තියෙනවා පොඩි කොටු දාලා ඒ කොටුව වහලෙට වෙනකම්ම මොනවාද? හිස්ව තියෙනවා. හරි. නැත්නම් ඒ වගේ දේවල් ප්‍රත්‍ය කරනවා. එතකොට මේක පැහැදිලිද පුතේ මේ පාද හතර පිළිබඳව වෙන් කර ගන්න පුළුවන්ද දැන්? හරි? පුළුවන්ද? ඔව් සර් පැහැදිලි. පුළුවන්. අපි කතා කරමු ඈ. හරි? කතා නොකර ඉගෙන ගන්න පුළුවන් ඕනේ. සර්. පුළුවන් සර්. දැන් අක්‍රමවත් ඉදමක් සාමාන්‍යයෙන් පුතේ හොඳයි. වෙන්න මේ වගේ රටාවක් වුණත් ගන්න පුළුවන් නේද? මොන හරි රටාවක් ගන්න පුළුවන් නේද? අක්‍රමවත් ඉදමක් තව කොයි වගේ වෙන්න පුළුවන්? මෙහෙ මේක පැත්තකින් මොහොම ගිහලා තව පැත්තකින් මොහොම තින්නත් පුළුවන් නේද? හරි? වෙන්න පුළුවන්. හරි? දැන් ඔයාගේ ඉදම අක්‍රමවත් ඉදමක් වුණොත් මෙන්න මේ වගේ මොකක් හරි හැඩතලයකට මෙහෙම පිළිట్లా කොහොම හරි තිබුණොත්. හරි? හරි? ඒක අපිට හරි දේශියට පේනවද ළමයි බෝඩ් එක සම්පූර්ණම ඔයගලන්ට? මේ අදින එක පේනවද පුතේ? පේනවා සර්. පේනවා සර්. හරි? right. මට සහයෝගයක් දෙන්න මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හොඳේ. හරි? ඒතකොට ලේසි. දැන් බලන්න පුතේ මෙන්න මෙහෙම එකක් වුණොත්. හරි? මෙන්න මෙහෙම එකක් වුණොත්. හරිද? මේකේ පාද බෙදද්දි පුතේ අර වගේ බෙදන්න බෑ. හරිද? එතකොට මේකේ අපිට කැමති ස්ථාන වලින් මැදට දෙන්න මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දුර ගත්තොත්. හරිද? ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ට දුර ගත්තොත් මේ දුරට වඩා මේ දුර වැඩි නේද? වැඩිද අඩුද? මෙතන ඉඳලා තියෙන මෙතෙන්ට දුරට වඩා මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර වැඩිද අඩුද? වැඩි. වැඩි. වැඩි සර්. ඔව්. ඊට පස්සේ මේ පැත්තෙනුත් අපි ඒ වගේ ගන්නවා. හරි? මෙහෙම අරගෙන යනවා. එතකොට මේ දිග ගත්තම මේකත් මේ දිගවල් දෙකට වඩා වෙනස් නේද? ඔව්. වෙනස්. ඊට පස්සේ අපි මෙතන ඉඳලා මෙන්න මෙහෙම රේඛාවක් මෙතෙන්ට ගැව්වොත් ඒත් මේ අනිත් රේඛාවන් වලට වැඩිය වෙනස්. ඉස්සම ඊදමක් ගත්තට පස්සේ පුතේ ඒක ASCII මේ වගේ වෙනස් වෙනවා. පැහැදිලිද කියන්නේ? ඒක තැන් වල සයිස් එක මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එතකොට අපි කරන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග අපි කොටස් 7කට බෙදෙනවා. මේ හැම රේඛාවක්ම අපි බෙදනවා කොහොමද පුතේ? මේ හැම මින්මක්ම අපි බෙදනවා කීයටද? 7ට. මොකද කරන්නේ? කොටස් 7කට. මෙතෙන්ට තියෙන ගානත් 4ට බෙදනවා. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන ගානත් 4ට බෙදනවා. හරි? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන ගානත් මොකද කරන්නේ? 7කට බෙදනවා. බෙදනවා. බෙදලා දැන් මේක එනවා කියමුකෝ අඩි 4ක් දිගම තැන. අපි අඩි 4ක් දානවා. මෙතන එනවා කියනකො අඩි 3ක්. අපි මේ මායි මේ ඉඳලා අඩි 3ක් ඉස්සරහට ලකුණු කරගන්න. මෙතන ඉඳලා එනවා කියනකො අඩි 2ක්. අඩි 2ක් මේ අඩි 3මාර. අපි මේකේ අඩි 3මාර මෙතන ලකුණු කරගන්නවා. පැහැදිලිද කියන දේ? හරි? ඊට පස්සේ මේක එනවා කියනකො අඩි 2ක්. ඒක මෙතන අපි ලකුණු කරගන්නවා. ඒතර අපි දන්නවා හරි මෙතන ඉඳලා අඩි 2ක් ඉස්සරහට තියෙන්නේ මොකද්ද? ප්‍රේත පාදේ. ඒක අපි ඇහි මට්ටමට මේ හැඩයට යා කරගන්න ඕනේ. ඉතින් මේක පොඩ්ඩක් ටූට්ටක් එහාට මෙහාට මොකද වෙනවා? අපි ඇහි හැඩයට නෙම ලකුණු කරගන්නේ. අපිට නොගැලපෙන තැනත් වුණොත් අපි එතනත් පොඩ්ඩක් මැනගන්නවා. මැනලා මොකද කරන්නේ? ඒකත් හතට බෙදා ගන්න. එතකොට අපිට මේක යා කරගන්න පුළුවන්. මෙහෙම යා කරගත්තම අපිට මේ ලකුණු කරගත්ත ටික මෙහෙම ලකුණු කරාම අපිට මේක කොටස් 7කට බෙදෙනවා. ආයෙත් කියන්න සයික. අයිමත් කියන්නේ. මේ ලණුවේ දිග හරිද? මෙතනින්ද මෙතෙන්ට මැන්න දිග වෙනස් නේ. ඒක 7ට බෙදා ගන්න. කෑලි 7කට බෙදනවා. හරිද? මෙතනත් කෑලි 7කට බෙදනවා.
ඒතකොට අඩු තැන කෑල්ලකට එන ප්‍රමාණයයි වැඩි තැන කෑල්ලකට එන ප්‍රමාණයයි වෙනස්නේ. වෙනස්. එහෙම වෙන්න එපා. එතකොට අඩු තැන කෑල්ලට ආපු ප්‍රමාණය එතන ඉඳලා මායිමේ ඉඳලා ඉස්සරහට දානවා. අඩි 2යි නම් අඩි 2ක් දානවා. වැඩි තැන ආවේ අඩි 5ක් නම් ඒ පැත්තේ අඩි 5ක්. මොකද කරන්නේ? ඉස්සරහට දානවා. දාලා මෙන්න මේ ඇහි මට්ටමට අපි ප්‍රේත පෞඩිය ලකුණු කරගන්න. මේ වගේ පොඩ්ඩක් ඇදලා ලකුණු කරගන්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සර් දැන් අපි අර මල් වැටියක් වගේ දාලා ඉවර වෙලා මායිම මාක් කරගන්නවා කිව්වනේ දැන් අපිට අර හැඩේ මේව කරගන්න. එතකොට ඕක මාක් කරනකොට මේ අපි ඒ වෙන් කරගත්ත කොටස විතරක් වෙන් කරාම ඇද්ද නැත්නම් මුළු ඉඩමම වෙන් කරන්න ඕනේද? ඒක මට ප්‍රශ්නේ පැහැදිලි නෑ. ඒ කියන්නේ සර් දැන් අපි ඉඩම ඒරියා එක නිවැරදි කරනකොට මල් වැටියක් හරි බැම්මක් හරි දාලා වෙන් කරගන්නවා කිව්වනේ. සුබ හැඩයකට. එතකොට ඒ සුබ හැඩයට වෙන් කරපු කෑල්ල ඔහොම බෙදුවාම ඇතිද නැත්නම් අර මුළු නෑ සුබව වෙන් කරපු කෑල්ල මෙහෙම වෙනවා. වෙන් කරපු කෑල්ල විතරක් නේද සර්? වෙන් කරපු කෑල්ල මෙහෙම වෙන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. thank you. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක් පුතා වුණේ. ඒ වෙන් කරපු කෑල්ල තමයි මෙහෙම. දැන් මට දෙයියනේ කියලා කියන්නකෝ දැන් ඔයාලට අමාරුවෙන් හරි බැයිද ඊටමක පොඩ්ඩක් පාද ටික වෙන් කරගන්න. හරි? පුළුවන් සර්. ඇත්තටම ලොකුවට ඒක හිතට වැදුනා. ඔව් අමාරු නෑ හොඳේ. හරි ලේසි. හරිද? දැන් මේ අහන්නකෝ. අපිට දේවපාද මනුෂ්‍ය පාදවල නම් ගේ හදන්න තියෙන්නේ ආයි මැන ඉස්සරහා යන්න ඕනේද? නෑනේ. ඈ? ඇයි? ඒකට අහුවෙන කෑලි ටික ඔක්කොම හොඳයි. මං කියන්නේ පැහැදිලිද? එහෙනම් අපි මෙතනින් මේ ඉස්සරහට බලලා പ്രേත පාදේ මාක් කරගත්තා නම් අපිට හරි? සහ බ්‍රහ්ම පාදේ මාක් කරගත්තා නම් ප්‍රමාණවත් නේද පුතේ? නැද්ද? තේරෙන්නේ නැද්ද මං කියන දේ? දැන් නිවසක් තැනීමට සුදුසු අපේ ඉඩමේ දේව පාදයයි මනුෂ්‍ය පාදයයි නම් නිවසක් හැදීමට සුදුසු. හරිද? අපි මේ දෙකත් මැනලම වෙන් කරගන්න ඕනේ නැහැ නේ. මේ දෙකටම අයිති වෙන කෑල්ල හොඳයිනේ නේද? හොඳයිනේ. එහෙනම් අපි මූලික වශයෙන් പ്രേත පාදයේ බෙදාගෙන අවසානයේ බ්‍රහ්ම පාදයේ හොයාගත්තා නම් ඇති නේද? මොකද අනිත් ටික කොහොමද ගේ හදන්න? මොකද්ද? හොඳයි. ඒ හන්දා අපේ ප්‍රැක්ටිකලි ක්ලාස් එක අපි ප්‍රායෝගික පන්තියක් කරනවා පුතා කොහේ හරි. කැමති අයට එන්න පුළුවන්. ඒ කියන්නේ ගියක් අරගෙන කොහේ හරි තැනක ඉඩමක් තියෙන ගයක් අපි අරගෙන ඒ ගේ මුල ඉඳන් අගට දක්වා වාස්තු බලන විදිය සහ ඒ වාස්තු දෝෂ ගේ කඩන්න නැතුව වයින් කරන විදිය කියලා කෝස් එකක් කරනවා. හරිද? හැමෝටම එන්න පහසු තැනක් කරනවා. දාලා එන්න ඕනි අයට එන්න පුළුවන්. නැති අයට ගැටලුවක් නැහැ. තේරෙනව නම් ඕනේ නැහැ. ඒ කොටස ඕනේ නැත්තම් ඕනේ නැහැ. නැත්තම් ඔයාලට එන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට අපි ගියක් ගන්නවා ඉඩමක් එක්ක රයිට් මෙන්න ගේ මෙන්න ඉඩම මෙන්න මේ ආකාරයට තමයි මේකේ සියලු දෝෂ කොහමද අයින් කරන්න කියලා පටන් ගත්ත තැන ඉඳලා ඉඩමේ හැඩතලයේ හදන විදිය බෑවුම අවුල් නම් බෑවුම අවුල් තැනදී අපි මොකද්ද කරන්නේ? ඒගේ මයින්ඩ් පටන් ගන්න විදිය මැනලා දෝෂ හඳුනා ගන්නා විදිය හඳුනාගත්ත දෝෂ ගේ නොකඩා ඉවත් කරන විදිය. හඳුනාගත්ත දෝෂ වැදගත්ම දේ මොකක්ද? අපි නොකඩා ඉවත් කරන විදිය. වම චූටි කැඩීමක් එන්න පුළුවන්. ඉතින් අපි මේ කෝස් එක අවසානයේ එහෙම එකක් කරනවා. කැමති අයට සහභාගී වෙන්න. එහෙම එකක් කරනවා නම් හොඳයිද? කොහොමද ළමයිගේ අදහස? ගොඩක් හොඳයි සර්. අපි හොඳයි සර්. ප්‍රැක්ටිකල් දෙන්න ඕනේ සර්. සම්පූර්ණ බය නැති වෙන. ඒතොර මම පොඩි ක්‍රම කියලා දෙනවා. මහන්සියකින් තොරව ඒක විතර බලන විදිහ. හරි? ඒක හරි හොඳයි. එතකොට ඔයාලට ගියක් බයින්ද හිතේ පොඩි බයක්වත් නැහැ. මොකද අපි දෝෂ වැඩිපුරම ගියක් තමයි අපි මැනලා ඉවත් කරන්නේ. දැන් මේක ඇඳගත්තද ළමයි? ඇඳගත්තද? ඇඳගත්තා සර්. ඔව් සර්. දැන් ඔයගලන්ට මම ඉඩමේ අපි පොඩි ක්‍රම ටිකක් ඉගෙන ගන්නවා. දැන් ඔයගලන්ට මම ඉඩමේ කිව්ව මොකද්ද පුතේ? හැඩතලය වෙනස් කරගන්න විදිය ගැන මම කිව්වා නේද?
හැඩතලය වෙනස් කරගන්න විදිය ගැන මම ඔයගලන්ට අයිඩියා එකක් දුන්නා. දැන් ඉඩමේ බැවුම වෙනස් කර ගැනීම පිළිබඳවත් මම පොඩි අදහසක් ඔයගලන්ට දෙන්නම්. හරිද? මෙන්න මෙහෙම බලන්න. මෙන්න මෙහෙම කන්ද තියෙනවා. ඒ කන්දේ ඔයා මෙහෙම කන්දේ ඔයා ගියක් හදන්න ඕන නම් මොකද කරන්නේ? මෙන්න මේ කෑල්ලෙන් අතිවාරමක් කපනවා. කපනවා නේද මෙහෙම? ගියක් හදනවාද මෙහෙම ඇලවෙලා? හැලේට ඇඳක් දාගෙන හැලේට ඉන්න හදනවද කියන්නේ නෑනේ. මොකද කරන්නේ? හරි? මෙතනින් මම කරන්නේ කොහේ? මේ වගේ කෑල්ලක ඔයා ගෙපලක් කපා ගන්නවා. පැහැදිලිද? මේ කන්ද මේ බෑවුම මේ පැත්තට සම්පූර්ණ කන්ද තියෙන්නේ. හරිද? මේ කන්දේ මෙන්න මෙතන වාගේ ඉඩම තියෙනවා. පැහැදිලිද කියන කතාව? එතකොට මේ බෑවුම මෙහෙටමයි නේද තියෙන්නේ? එහෙටමද තියෙන්නේ? එහෙටමයි බෑවුම තියෙන්නේ. පැහැදිලි කියන්නේ මේ බෑවුම අසුබයි. හරි? මේ බෑවුම අසුබයි. මෙන්න මේ වෙන් කරපු පොළව එතන අපි වෙන් කරන්නේ පොළවක්. ඒ පොළව මම මෙන්න මේ ආකාරයට ගෙපල ඇඳගන්නවා. මේ මොකක්ද ඇඳේ? මෙන්න මෙතන තියෙන ගෙපල. පැහැදිලිද? මෙතන තියෙන ගෙපල තමයි මේ ඇඳේ. පැහැදිලිද? ඔළුවට එනවද ළමයි? පැහැදිලි සර් පැහැදිලි. හරි? එතකොට මේ තියෙන්නේ කන්ද තියෙන පැත්ත, මේ තියෙන්නේ බෑවුම තියෙන පැත්ත. හරි? මේකේ. එතකොට ඔයා කරන්න ඕනි ඔයා ඉස්සෙල්ලාම ගෙපල කපනවා නම් බෑවුම සුබ කන්ද පැත්තට නම් මේ පැත්තට සුබ මේ පැත්තට අසුබ නම් හරි අසුබ නම් ඒතර ඔයාගේ බෑවුම තියෙන්නේ කොහොද අසුබ පැත්තට නේ. එතකොට ඔයා කරන්නේ මෙතනින් සාමාන්‍ය පොඩි ඉඩක් සාමාන්‍යයෙන් අඩි 2ක විතර ඉඩක් අතාරිනවා. හරිද? අතෑරලා ඉවරලා මේක ඇස්සේ ටුට්ටක් උස්සලා තව පොඩි ඉඩම් කෑල්ලක් බවට මෙහෙම පත් කරනවා. මේ වැඩේ පැහැදිලිද? හරි? මේ කෑල්ල ලොක් කරලා අඳින්නද මම? හරි? සර් එහෙම කරොත් තේරෙනවා තව ටිකක් හොඳට. එතකොට එන්න මෙහෙම මේ ඔයා කපපු ගෙපල. මේක පැහැදිලිද? අර මෙහෙම තිබුණ කන්දේ මෙහෙම තිබුණ කන්දේ මෙහෙම කපපු ගෙපල. ඒක පැහැදිලිද? පැහැදිලි. right. ආගෙරේ මයික් එක සර්කල්. නර්මදාගේ කොහොමද මයික් එක සර්කල් කරන්නේ? හරි. එතකොට මේක. ඔන්න මේ ගෙපල. මෙන්න මෙහෙට තමයි කන්ද. තේරුණාද? මෙහෙට බෑවුම. හරි? තේරුණාද? එතකොට මෙහෙට අසුබයි. මෙහෙට සුබ. හරි? පැහැදිලිද කියන කතාව? ඒක පැහැදිලිද? හැබැයි කන්ද තියෙන හන්දා බෑවුම තියෙන කන්ද පැත්තට තමයි අපිට හදන්න වෙන්නේ. එතකොට අපි මේක ඇස්සේ මෙන්න මෙතන ඉඳලා මෙහාට අඩි 2ක් විතර අතෑරලා වෙනම පොඩ්ඩක් උස්සලා අපි හදා ගන්නවා මේ වගේ ඉඩම් කෑල්ලක්. තේරුණාද කියන්නේ? එතකොට මේක මේ ඉඩමට මේ ඉඩමට වෙනත් වූ වෙනත් ඉඩමක් තමයි මේ තියෙන්නේ. මේක අපි වෙන් කරලා පොඩ්ඩක් උස්සලා හදා ගන්නවා. තේරුණාද කියන්නේ? ඒ හදාගත් එකේ බෑවුම තියෙනවා සුබ දිශාවට. ඒ හදන්නේ මේකේ. right? නිවස. right? හරි? මේක තමයි හදාන්නේ. හරි? මේකේ බෑවුම සුබ දිශාවට තියලා මේ එන වතුර පාර ගන්නවා මේක අස්සට. හරි? ඒක අපිට මේ පැත්තෙන් පිට කරාම හරි? එළියට වෙන් කරපු කෑල්ලේ තමයි අසුබ බෑවුම තියෙන්නේ. ඒ තියෙන කෑල්ලේ තියෙන මොන බෑවුමද? සුබ බෑවුම. හරිද කියන කතාව? මේක ප්‍රායෝගික ක්ලාස් එකේදී මම කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔයා වෙන් කරපු ඉඩම. පැහැදිලිද? එන්න මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම තිබ්බම පේනවද පොතක් වගේ වල පේනවද? මෙහෙම කියන්න බෑනේ හන්ද. මෙහෙම කියමුකෝ. මේ තියෙන ඔයගලන් වෙන් කරපු ඉඩම මෙහෙම තියෙන එක තමයි මම ඔයාලට පහසු කරලා මෙහෙම කරලා තියෙන්නේ. මෙහෙම තියෙන එක තමයි මෙහෙම කරලා තියෙන්නේ. right? ඒකට අපි මෙන්න මේ වගේ ගේ තියෙන කැලේට තවත් ඉඩමක් හදනවා. හරිද? ගේ තියෙන්නේ මේ ඉඩමේ. මේකේ බෑවුම තියෙනවා පුතේ අපි කොහෙටද? මේ කන්ද පැත්තට. ඊට පස්සේ මේ වතුර ටික එන්නේ මේ පැත්තට. හරි?
මේක පැන්නට පස්සේ මේ ඉඩම් කෑල්ල වෙනස්. මේකින් අපිට දැන් වතුර මෙහෙ පිරෙනවානේ. ඒ හන්ද මේ වෙන් කරපු කෑල්ලේ බෑවුම තියෙන කොහෙටද? කන්දේ පල්ලෙහා පැත්තට. එතකොට පුතේ ගේ තින්නේ සුබ බෑවුමක් තියෙන පැත්තක තියෙන ඉඩමේ. හරි? වතුර බැහැලා යන උනාට අසුබ පැත්තට ගේ තියෙන කෑල්ල තියෙන්නේ පුතේ සුබ බෑවුමක් තියෙන පැත්තේ. හරි? තේරුණ අය බලමු රූපසරණ කීපයක් හරි දාලා පැහැදිලි කරන්න බලන්න. නැත්තම් ප්‍රැක්ටිකල් ක්ලාස් එකකදී මොකක් හරි එකදී මම මේ මොන හරි ක්‍රමවේදයක් එක කියලා දෙන්න ගන්නවා. දාලා අදහසක් ගන්න තේරුම් ගන්න පුළුවන් අයට ලේසි. තේරුම් ගන්න පුළුවන්. පුළුවන් අයට පුළුවන් ඈ. හරි. ඔව්. එතකොට මේ අඩි දෙකක වගේ තීරුව අපිට කාණුවක් විදිහට වගේ හදාගත්තා. කාණුවක් විදිහටම විතරක්ම වෙන් කරන්න බෑ පුතේ. පොඩ්ඩක් අර පල්ලම තුනට ඒක ඉඳන් ඉඳලා අඩි දෙකක විතර දෙකමාරකට කැලලක්වත් පොඩ්ඩක් අත අරින්න ඕනි. වෙන් කිරීමක් කියන එක දැනෙන්න තියෙන්න එපා පුතා. එතකොට හරි. එතකොට මේ අර අපි බැම්මක් දාන්නේ නැද්ද ඒකට? බැම්මක් දාලම වෙන් කරනවද නැත්නම් අපි උස්සලා වෙන් කරනවා පුතේ. ඒක පොඩ්ඩක් උස්සලා වෙන් කරනවා පොඩි. බැම්මක් එන්න ඕනේ නැත්නම් ඉදම එක කාණුවක් කැපුවා වගේනේ. ඈ එතකොට ඒ කැල්ලේ ඒ කොටස තමයි එතකොට අපි අර පාද බෙදීම කරගන්න වෙන්නේ නේද සර්? උස්සලා පාද බෙදීම කරගන්න වෙන්නේ. හරි සර්. හරි නැත්නම් පුතේ අර නිකන් එකක්ම වගේ එනවනේ. තේරුණාද කියන්නේ දැන්? ඒක වෙන් සර් එතකොට ඒකේ මේ ප්‍රධාන දොරටුව වගේ ගෙට ඇතුළේ නේද ප්‍රධාන කොට ගහලා තියන්නේ. හරි ළමයි. දැන් තමයි ඒක හරි ගියේ. හරි? මොන හරි පොඩි ගැටලුවක් වෙලා ඒක මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. අපි බලමු මේක මොකද්ද කියලා අපේ තාක්ෂණික අයට ඒක බාර දීලා. right. පුතේ මේ එතකොට මේක නොතේරුණ අයට පුතේ ඔයගොල්ලන්ගෙන් මගෙන් අහගන්න පුළුවන් ඕගොල්ලන්ට ඒක කොහොමද කියලා. එතකොට අපි පොඩි අදහසක් ගමු බලන්න.